හුරේ! සීනි තියෙන ඩෝනට්ස් නම් ඉතින් සීනිම තමයි. සීනි නම් ඉතින් මරුම තමයි. හරි. ඔන්න මේ පැයේ ජයග්‍රාහකයා මට දැන් හම්බ වුණා. හලෝ වාසනා. හිතෝ උදිත. ගොඩක් කාලෙක නේද? ඒක තමයි. ඉතින් කොහමද වගේ වැඩ දැන් ක්ලිනික් එකක් හැම අලුතෙන් පටන් ගත්ත නේද ඒ ඩයබටික්? ඔව්නේ මම මේ ඇත්තට මේ පොතේ බලත් හිටියේ මේ මට මාර දැන් මගේ මේ ඩයබටික් ලෙඩු හරියට ඉන්නවා. ඔව්. නියුට්‍රිෂන් ක්ලිනික් නේ කරන්නේ. ඒ ඩයබටික් ලෙඩු වැඩි නිසා මම වෙනම බදාදට අපි දැන් ඩයබටික් පේෂන්ට්ස්ලා විතරයි බලන්නේ. මම හිතන්නේ කොච්චර ඉන්නවද කියලා නේ. ඔව් දැන් ඩයබටික් නම් ගොඩාක් ඇත්තටම පේෂන්ට්ස්ලා ගොඩාක් ඉනවා. මාර ගොඩක් ඉන්නවා. උදිත මේ කියන්නේ මට මාර මේ දවස්වල මේ අවුලක් මේ අවුරුදු දැන් මාස 3-4ක් අපි පටන් අරන් ඇත්තටම. ඒ වුණාට මේ මාස 3-4ට මට නෝට් වෙච්ච එකක් අවුරුදු 11 12 13 මේ පොඩි ළමයි මේ type 2 diabetes එක්ක එනවා මාර ගොඩක්. ඒක නම් ඇත්තට අපිට දැන් ගොඩක් සාමාන්‍ය young generation එක වැඩි. ආරෙට එනවා කියන්නේ මෙහෙමයි වසන් දැන් මට ඒකට සාමාන්‍යයෙන් ඔව් කියන්නත් පුළුවන් නෑ කියන්නත් පුළුවන්. ඔව්. අපි දන්නවා දැන් diabetes types ගොඩක් තියෙනවා. ඔව්. දැන් ගොඩක් අය දන්නවා type 1 type 2 කියලා. මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නවා මේක දැන් අපේ ලංකාවේ දැන් පොඩි අයට එනවා type 1 diabetes. ලොකු අයට type 2 ඔහොම තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි එහෙම නෙවෙයි ඇත්තටම. type 1 diabetes කියන එක ඇත්තටම අපි දන්න දේ ඉන්සුලින් ඕනේ ඒක. හදන්නේ නැහැ නේ ඉන්සුලින්. type 2 diabetes කියන්නේ වෙනස්. ඒක දන්නවා ඔයා දන්නවනේ ඒක ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් තියෙන්න පුළුවන්. ඒක කෑමත් එක්ක ওই දේවල් එක්ක තියෙනවා. මට පුදුම මේ ළමයි එනවා. ඒක තමයි. ළමයි එන්නේ මෙහිමයි දැන්. ළමයින්ට ඇත්තටම අපි ගත්තොත් දැන් ඔය දැන් ජානවල බලපෑම කියන එකනේ අපිට හිතෙන්නේ ළමයෙක්ට මේක හැදෙනවනේ. මට මම මේකයි මේ බලන්නත් ගත්තේ ඇත්තටම. ලොකු මේකක් තියෙනවද කියලා මේකේ. ඒක තමයි. දැන් ජානවල බලපෑම කියන්නේ මෙහිමයි දැන් අපි හිතුවොත් දැන් තුවක්කුවක් අරගෙන ඕකේ තුවක්කුවට උණ්ඩ තියෙනවා නම් ඕකේ දැන් ඕකේ කොකා ගස්සන්න ඕනේ ඕක උණ්ඩ අපි තුවක්කුවෙන් විදිනවනේ නේද? වෙඩිල්ල යන්න අන්න ඒ විදිහට ඒක ට්‍රිගර්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ජාන අපි ජාන කියන එක තියෙනවා. already තියෙනවා. හැබැයි ජාන වලට අනිත් පරිසර සාධක කියන ඒවා, ඒ කියන්නේ environmental factors කියන ඒවා ඒවා බලපාන එකක් තමයි lifestyle modifications. ඒවා වෙනස් වෙනකොට ඉතින් ඇත්තටම ඔය මේ diabetes කියන එක ටක් ගාලා එන්න පුළුවන්. ඇත්තටම අපේ හැංගිලා තියෙන්නේ. නමුත් අර කියන factors උත් එක්ක ඒක ටක් ගාලා මතුවෙන්න පුළුවන්. දැන් එතන කෑම තමයි ප්‍රධාන. ඉතින් අර මම කිව්වේ මාර ගොඩක් මේ ළමයි එනවනේ. මේ ඔයා ඔය කෑම ගැන කිව්වහම මට මතක් වුණේ දැන් මම ගොඩක් ඒගොල්ලන්ගේ කෑම ගැන ඒක මගේ ඉතින් මේන් ටාගට් එක ඒකනේ. මටත් ඔයා කියන එක ඇත්ත මේගොල්ලන් කතා කරද්දී මේ ළමයි එකක් ඇත්තට මේගොල්ලන් අර චබි බබාලා අපි කියන්නේ මහතයි. ඉතින් එයාගේ වයසට උසට එක බැලුවාම අර මේ chart එකේ බැලුවොත් බර වැඩි. ඒකට ඇර කන බොන ඒවා කතා කරාම මේ ළමයි හරියට මේ ප්‍රොසෙස් කෑම කනවනේ. ඔව් ඒක තමයි දැන් කඩචෝරු කියන එක තියෙන්නේ. ඔව් දැන් type 2 diabetes තමයි ඇත්තටම දැන් අපිට කියන්න පුළුවන් පරම්පරාව යනවා දැන් කිව්වොත් type 2 diabetes තමයි ඇත්තට මේක පරම්පරාවෙන් යන ලෙඩට තියෙන්නේ. අපි type 1 diabetes කියලා වර ඉන්සුලින් අඩු වෙලා ඒක පරම්පරාවෙන් යන එකක් නෙමෙයි. ඒක ඒ බබාගේ තියෙන මොකක් හරි උපදින් ආපු මේකත් එක්ක ඉන්සුලින් උපදවන්නේ නැති. ඔය දැන් ඔය කියන්නේ හරියටම මූනිස්සම අර කොකා කස්සනවා කියන ඒ අර වගේ ප්‍රොසෙස් කෑම ඒ කඩචුරු වැඩිපුර කනවා කියන අර කොකා කස්සනවා වගේ එකක් තමයි. ඒක තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ environmental factors ඒ factors පරිසර සාධක නැති. ඒකත් එක්ක අපේ දියවැඩියාව කියන එක ඒ ඩයබටිස් ඒ බබාලට එන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් චබි බබාලා කියවනේ. දැන් අර සමහර වෙලාවට ඒ චබි කියන බබාලා අපිට එළියෙන් ආවයින් පස්සේ අපිට දැනගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක පේනවා ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇඟෙන්ම ඒගොල්ලන්ගේ ඩයබටිස් කන්ට්‍රෝල් එක වෙන්නේ නැහැ කියන එක. ෂුගර් කන්ට්‍රෝල් එක වෙන්නේ නැහැ කියන එක. ඒක බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ අර බෙල්ල කළු වෙලා තියෙනවා. කැන්තෝසිස් කියලා කියන්නේ. ඒක ඇත්තට ළමයි හරි මෙහෙමයි සමහර බබාලා ඉන්නවා දරුවෝ ඒකෙන් මේ මාර විදිහට මානසිකවත් වැටිලා. ඒක තමයි. ඒතර වයසක එක්කෙනෙක් වගේ බෙල්ල ලොකු වෙලා මිහින් කළු වෙලා මොල්ලියක් වගේ ඇවිල්ලා නේ පොඩි කුඩා දරුවෙක්ගේ පෙනුම එහෙම් පිටින්ම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් ඒගොල්ලන් සාමාන්‍යයෙන් කෑම දැන් අර අපි දන්නවා දැන් ගොඩක් ෆුඩ්ස් ජංක් ෆුඩ්ස් තියෙනවනේ ඇත්තටම නේද? ඒ කියන්නේ දැන්ට තියෙනවා ඇත්තටම ඕන තරම් තියෙනවා. ළමයි කන්නත් කැමති. ඔව් අනිත් එක හැමතිස්සෙම available ඒවා. දැන් ප්‍රොමෝෂන්ස් උ දෙනවනේ ඒවට සමහර වෙලාවට. එකක් ගත්තොත් දෙකක් දෙනවා. ඒතකොට ගෙදර ගිහිල්ලා ඉතුරු එකක් කනවා. ඒකනේ. ඉතින් ඒ වගේ දෙමොන වගේ කැම සාමාන්‍ය වාසනාව දැකලා තියෙන මේ වගේ සාමාන්‍ය චබි බබාලේ නෑවට ඔයාලා මොන වගේද? මට ඇත්තටම කියනවා නම් ලොකුම මේකක් තමයි මේ බිස්කට්. තමයි මාර විදිහට අනික ලේසි අම්මලටත් ලේසිනේ. ගොඩක් බබා දැන් ලයිෆ් එකත් හරිම විසීනේ හැමෝම. ඉතින් අර මේ බිස්කට් එකක් හදාගත්තා ඕන තැනක දෙමින්නෙත් නෑ අරගෙන යන්නත් ලේසි ඕන තැනක කන්නත් පුළුවන් ටියුෂන් ගියත් කන්න පුළුවන් ඒ ගැටලුව තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි ඔය මේ දැන් ඔය ගොඩක් සීනි දාපු මේ කිරි පැකට් වර්ග
නේ ඒ වගේ දේවලුත් මාර විදිහට දැන් ඒක මෙහෙම වෙනස්කනුත් තියෙනවා. දැන් මම මේ දවස්වල ඉන්න හොස්පිටල් එක ගත්තාම මේ පැත්ත දැන් මම උග පළාතේ වැඩ කරන්නේ. ඔව්. එහෙ ඔයා කියන්නේ දැන් මේ එහෙ වැඩ කරනකොට මම දැක්ක එකක් තමයි මේ පළාත් වලිනුත් පොඩි පොඩි කෑම වලකට මේ වෙනස්කම් තියෙනවා. දැන් එහෙ ළමයි නිතරම විස්කිරින්ජා. ළමයි විතරක් නෙමෙයි අම්මලාත් ඒ කියන්නේ සාමාන්‍ය විස්කිරින්ජා එකක් දෙකක් කනවා කියන එක සාමාන්‍යයි. ඉතින් අර ඒ වගේ මේකත් එක්ක දැන් සමහර අය සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙනසකුත් නැහැ. ඔව්. අර මේ මික්ස්චර් එක කනවා කියලා ওই මුරුක්කු වගේ අර අර පැකට් අරගෙන මාර දැන් සමහරට මම මේ දැන් මෙහෙ කලම්ප වැඩ කරනකොට ගොඩක් වෙලාවට දකින්නවා මේ ටිපි ටිප් ඒ වගේව කනවා. සමහරට දැන් අර පැත්තේ ගොඩක් අරම කනවා. දැන් ළමයි ආසයිනේ ඇත්තටම අපිට දැන් ඕක ඇහුවම එපා කියන්න බෑ. ඉතින් ඒ වුණාට අපි දකින දේවල් එක්ක අපිට ඇත්තටම කියන්නේ ඇත්තම කියනවනම් මම වෙලාවකට හිතෙනවා අපි මේ දැන් මොකද මම මගේ දරුවෙකුට දෙන්නේ නැහැ නේ ඕක. ඔව්. දැන් මේ අම්මලා ඒක දෙන්නේ ඒගොල්ලන් ගැන දැනුවත් නැති හින්දානේ. ඒක තමයි. නිසා ඇත්තටම මට හිතෙන්නේ අපි අර එහෙම හිතන්නේ නැතුව ඒගොල්ලන්ට මේක ගැන කියන්නේ ස්ට්‍රික්ට්ලි කියන්න ඕනේ. ඒක තමයි. නේද? ඔව් දැන් ඔය type 1 type 2 ඇරුණාන් පස්සේ තවත් තියෙනවා ඩයබටිස්. ඔයා දන්නවනේ තියෙන දැන් ප්‍රෙග්නන්සි එකේදී ප්‍රෙග්නන්ට් වුණාන් පස්සේ ඩයබටිස් එනවා. ඔව්. දැන් ප්‍රෙග්නන්සිදී මුලින්ම අපි කරන්නේ ඒගොල්ලන්ට ඩයබටිස් ප්‍රෙග්නන්සි අඳුනගත්තොත් මුලින්ම කරන්නේ කෑම පාලනය. ඔයා දන්නවනේ ඔයාලට ගොඩක් එනවනේ patients ලා. මගේ ක්ලිනික් එකේ මාර ගොඩක් ඉන්නවා. ඒක තමයි. ඒ කියන්නේ ඉස්සර වගේ නෙමෙයි මේ ඒ කියන්නේ ඇත්තටම මම ඒක ගැන විශේෂයෙන් බලන හින්දා මට පැහැදිලිව පේනවා. ඔව්. ඒ අම්මලාගෙත් අර කෑම වල පැහැදිලි අර හොඳ නැති පැත්තට නැඹුරුව තියෙනවා. ඒක තමයි. මාර විදියට තියෙනවා. දැන් ඒක වෙනස් වුණාන් පස්සේ ඇත්තටම අපිට තේරෙනවා දැන් මම ඩයට් එකෙන් කන්ට්‍රෝල් එකෙන් ගොඩාක් දුරට යන්න පුළුවන්. එයාට ඉන්සුලින් ඕන වෙන්නේ නැහැ සමහර වෙලාවට. අපි අර ඩයබටිස් එක අඳුර ගන්නවා නම් අපි ප්‍රෙග්නන්සියේදී ඒගොල්ලන්ට නියුට්‍රිෂන් එකත් එක්ක කන්ට්‍රෝල් එකේ යන්න පුළුවන් ඇත්තටම. හැබැයි ගොඩක් වෙලාවට කන කෑම වෙනස් වෙච්ච ගමන් ටක් ගාලා අපිට ඒගොල්ලන්ට පටන් ගන්න වෙනවා ඉතින් ඉන්සුලින්. ඒ ඔය අර ඒ කියද්දි ඔයා දන්නවද දැන් මම එහෙ මගේ ක්ලිනික් එකේ දැන් එහෙත් මේ ඔය ඔයගොල්ලන් වගේ එන්ඩෝක්‍රයින් ඉන්න මේ ටීම් එකක් ඉන්නවනේ. දැන් ඔයගෙනම සමහර ළමයිට අර බෙල්ල අර කිව්වා වගේ කළු වෙලා වගේ එනකොට අපි සමහරට මෙට්ෆෝමින් ගන්න දැන් මගේ එන්ඩෝක්‍රයින් ක්ලිනික් එකේ මේ ડોක්ටර්ස්ලාට අපි යවනවා. ඒක තමයි. ඔය ඒක තමයි දැන් ඒක අපි ටෙස්ටිං කරලා බලනවා දැන් HbA1c පරීක්ෂණ ටික කරලා බලන්න ඕනේ. කරලා බලලා ඒක ඇත්තම ප්‍රී ඩයබටිස් කියලා කියන්නේ. ඒ කියන්නේ පෙරදිය වැඩි අවස්ථාව. එහෙම ඉන්න කෙනෙකුට නම් අනිවාර්යෙන් අපිට ඕක පටන් ගන්න වෙනවා. කොහොමත් ඔය බෙහෙත් පොඩි කාලේ ඉඳන්ම එයාලට පටන් ගන්න වෙනවා. ඔය දැකලා ඇති සමහර වෙලාවට සමහර බබාලා ඉන්නවා. ඔයාලා ඇති මට මොනොජෙනික් ඩයබටිස් කියන එක අහලා තියෙනව නේද? ඔව්. හැබැයි එච්චරම කොමන් නෑ. කොමන් නෑ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාලගේ අර අඩුම ගාන එයාලා එච්චර ලොකු මහත නෑ. නෑ. එයාලා ඔච්චර චබි නෑ. හැබැයි එයාලා නෝමල් weight එක තියාගෙන ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ එයාලා අඩු වයසෙන් ඩයබටිස් හැදෙනවා. ඒ වගේම හැබැයි ආරෙත් එනවනේ. ඒක ආරෙන්. එතකොට මොනොජෙනික් ඩයබටිස් එක සාමාන්‍ය ඒක ජෙනරේෂන්ස් තුනක්. ඒ කියන්නේ පරම්පරා තුනකට විතර ඒ පවුලේ අපිට දකින්න පුළුවන්. හරි හරි. ඒතකොට ඒක අඳුර ගන්න පුළුවන් සාමාන්‍ය. හැබැයි ඒක ජාන පරීක්ෂණ කරලා තමයි කන්ෆර්ම් කරගන්න වෙන්නේ. ඉතින් නැතුව අපිට කන්ෆර්ම් කරගන්න බෑ. හැබැයි අපි අර ඒ ලක්ෂණ බලලා ඊළඟට එයාගේ ජෙනරේෂන්ස් කොච්චර ඇෆෙක්ට් වෙලාද ඒ කතාවල් ටික බලලා අපිට පුළුවන් එයාට මේක තියෙන්නේ කියන අනුමාන කරන්න. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට වැදගත්කම මේකයි. දැන් ඒගොල්ලන්ට ඉන්සුලින් ඕන වෙන්නේ නැහැ දිගටම. සාමාන්‍යයෙන් ඒ වගේ අයට බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන්. සමහරවිට බෙහෙත් ඕනෙත් නැහැ. ඒක දැනගන්න එක හැබැයි හොඳයි. අර එහෙම ඒකුත් තියෙනවා කියන එක. ඒවත් ජාන වලින් ඒවට වටිනවා ඇත්තටම ක්ලිනික් එකේ නේද? නැත්තම් මේ අපි දැන් ඔයාගේ ඇත්තටම දැන් ඔයාට දැන් බලද්දී කෑම ගැන එහෙම ගැටලු වෙන අය ගොඩක් තියෙනවද? ගොඩක් තියෙනවා. ඇත්තටම දැන් මෙහෙමයි. දැන් අර දැන් ඩයබටිස් අයට ඕක තමයි අපි දැන් බෙහෙත් ලියනවා. ඒ වුණාට අපි අනිත් පැත්තෙන් කොහොමද ඩයට් එක ගැන කියන්නේ. මම ඇත්තටම ඔයාට මේ hina වෙන කතාවක් කියන්නේ. මේ දැන් මට ඇත්තටම මේ පේෂන්ට් කෙනෙක් ඇත්තටම ආවා. එයා මේ ඇත්තටම මගේ ක්ලිනික් එකේම කියන්නේ අපි හොස්පිටල් එකේම ඉන්න ඔයාලා වගේ එන්ඩෝක්‍රයින් ඩොක්ටර්ට බයිනවා හොගාලා. මේ මිලෝ වැඩක් නැහැ දෙන බෙහෙත් එක දවසක කලන්ත එක දවසක සීනි වැඩි එක දවසක අඩුයි එහෙම වෙන්න බෑ කියලා ඉතින් ලෙඩා කියනවා. ඔව්. ඊට පස්සේ කියන්නේ ඒ ඩොක්ටර්ට බෑ වගේ එකක් තමයි කිව්වේ. මම පොඩ්ඩක් විස්තරය අහලා බැලුවාම මේ ඇත්තටම එයාගේ ගැටලුව වෙලා තියෙන්නේ එයාට මේ කෑමත් එක්කලා බෙහෙත් ටික මැනේජ් කරගන්න එක ගැන අයිඩියා එකක් නැහැ කිසිම. ඒක තමයි. දැන් අපි කෑම ගැන කිව්වට බෙහෙතුත් දෙනවා කෑමත් දෙනවා. කෑමත් ගන්න විදිය කියනවා උනාට ගෙදර ගිහිල්ලා කරන්න වෙනම දෙයක්. ඔව්. ඒක දැන් මම ඔයාලට මෙහෙම පැහැදිලි කරොත් මම ලෙඩාට කිව්වේ මේ විදිහට. ඒ කියන්නේ ඔයා බලනකො දැන් සමහරට ඔයාගේ ලෙඩුන්ට මම හිතන ඔකවා කියන්න. ඔව්. ඒ කියන්නේ මම ඒ කියන්නේ ලෙඩාට මම තේරෙන විදිහට කියා ගන්න පුළුවන් උනේ මේ විදිහට කිව්වා. මම කිව්වා දැන් ඔයා හිතන්නකෝ ඔයාට දියවැඩියාව තියෙනවා. ඔව්. ඒතර එයාගේ හස්බන්ඩ්ුත් ඇවිල්ලා හිටියා. හස්බන්ඩ් දියවැඩියාව නැහැ. හා. ඊපස්සේ මං කොහෙද හිතන්නකෝ ඔය දෙන්න හස්බන්ඩ් නැහැ ඔයාට තියෙනවා. දැන් අද උදේ දෙන්නටම ගෙදර කන්න බත් තියෙනවා. දැන් දෙන්නම ඔයත් බත් අනුකූප දෙකක් කනවා. හස්බන්ඩ්ුත් අනුකූප දෙකක් කනවා. හැබැයි දැන් හස්බන්ඩ් දියවැඩියාව නැහැනේ. ඒකට දැන් හස්බන්ඩ් බත් කෑවට පස්සේ ඒ තියෙන බත් ප්‍රමාණයට හරියන්නේ නැහැ. එයාගේ ඉන්සියුලින් හැදෙන්නේ. ඔව්.
එතකොට දැන් එනකොට ඔයාට වෙලා තියෙන්නේ ඔයා බත් අනුකෝප දෙක කෑවට ඔයාගේ සීනි ප්‍රධානම මේ කන්ට්‍රෝල් කරන්නේ ඩ්‍රග්ස් වලින්නේ. මං කිව්වා එතකොට දැන් ඔයා හිතන දැන් අද ඔහොම කෑවා. දැන් හරි. ඉතින් අපි හෙට ගමුකෝ. හෙට දැන් හස්බන්ඩ් කන්නම් බෑ කියලා හිතලා එයා අනුකෝපයක් කනවා. ඔයත් අනුකෝපයක් කනවා. ඒතර හස්බන්ඩ් එතකොට අනුකෝපේ ප්‍රමාණයට හරියන්නේ නෑ. එයාගේ ඇඟෙන් ඉන්සියුලින් හදලානේ කන ප්‍රමාණයට හරියන්න එනවා. ඉතින් දියවැඩියාවේදී වෙන්නේ ඒක අනිත් ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහනේ. කන එයා ඕල්රෙඩි ඒ ගන්න බෙහෙත් ප්‍රමාණයට තමයි සීනි එන්නේ. ඒකට දැන් ඔයාට එතකොට අර බත් අනුකෝප දෙක කාපු දවසට එක්ක සීනි වැඩි වගේ පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් නෝමල් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා ඊට පහුවදා බත් අනුකෝප කෑවහම සීනි හොඳට මඩු වෙලා කලන්තේ වගේ එන්නත් ඒක හරි. මට ඒක දැන් ඒක පේෂන්ස්ලා එනවා ගොඩක් වෙලාවට දැන් ඒ කියන්නේ අපි අපිට මර කෑම කාලා පැය දෙකේ පරීක්ෂණය කියන එක තියෙනවා. ඔව්. PPBS එක. හරි. එතකොට ඒක සමහර වෙලාවට ඒක දවසින් දවස වෙනස් වෙනවා. ෆාස්ටින් එක හොඳයි. හැබැයි PPBS එක ලොකු ගණන්. ඒක අර ඒ කෑමත් එක්ක. ඉතින් ඇත්තටම එදාට කන කෑමේ ප්‍රමාණය අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. මම ඒක මෙහෙම කරනවා. මම ඇත්තටම මේ උචිත ඒගොල්ලන්ට ඒක ගැන මේ දැන් මොකද මම ඒක තේරුම් ගත්තේ මගේ ගෙදර මට උදව්වට ඉන්නවා ලේඩි කෙනෙක්. ඔව්. මොකද ඇත්තටම එයාගෙනුත් මට තේරිච්ච එකක් තමයි ඒකලන්ට මේ අයිඩියා එකක් නැහැ. දැන් කණ්ඩුන ප්‍රමාණය ගැන. ඔව්. ඉතින් මම එයාට මුලින් මම එයාට නීතියක් දැම්මා. කියන්නේ දැන් මම ලෙඩුන්ටත් ඒක කියනවා. නීති දානවා. ඔව් නීති දානවා නැත්තම් දැන් මොනවා වුණත් පවුනේ. ඒ වකුගඩුවේ මේ ඩැමේජ් වුණාට පස්සේ ලේසි නැහනේ. ඔව් ඇත්තට මුලින් ඒක ඇත්තටම නීති දාන්න ඕනේ නැත්තම් බෑ. ඕනේ ඒ එයාට අපි කෑම ගැන කියනකොට මිනිස්සු හිතන්නේ මේක දැන් ඩ්‍රග් එකක් ගැන කියනවා වගේ නෙමෙයි. ඔයක ඔයාට තේරෙන්නේ දැන් මම මිනිස්සු කෑමනේ. එහෙම හිතෙනවනේ. ඒක තමයි. දැන් ඉතින් අර මට එතකොට මම ඒගොල්ලන්ට කියනවා මේ නෑ ඔයා දියවැඩියාව නම් හැමදාම මේ කන එක ඒ අදාළ වෙලාවට කන්න ඕනේ. හැබැයි කන ප්‍රමාණය දැන් ඔයා උදේට කනවා නම් හැමදාම මේ උදේට කන ප්‍රමාණය එක ප්‍රමාණ වෙන්න ඕනේ. දවල්ට කන ප්‍රමාණය එක ප්‍රමාණ වෙන්න ඕනේ. දැන් අපි අහුතුර දැන් මේක දැන් සාමාන්‍ය උදේට කන්නේ එක දෙයක්. දවල්ට කන්නේ බත්. ඔව්. ඒක ඔය දෙක කොහොමද සාමාන්‍යයෙන්? ඔව් ඒක හරියට ඇත්තටම දැන් උදේට කනවා නම් ඒ කන ප්‍රමාණය හැමදාම උදේ කන ප්‍රමාණය දවල් එකට සමාන වෙන්න ඕනේ නැහැ. දවල් එක රැයට සමාන වෙන්න ඕනේ. හැබැයි හැම උදේකම එක සමාන වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව දැන් උදේ වරුවකට අර ඇඟේ සීනි පාලනයට ඉන්න බෙහෙත් ඒකාකාරී ප්‍රමාණයක් එන්නේ. ඔව්. ඒතර අපේ ඇඟ දැන් ඇත්තට ඔයගොල්ලන් බෙහෙත් කන්ට්‍රෝල් කරලා දෙන්නේ එහෙම. ඔව්. හැබැයි දැන් ලෙඩ අද දවසේ මාර කිව්වා වගේ අද උදේ බත් අනුකෝපය ඊළඟ දවසේ අනුකෝප දෙකයි. එහෙම බෑ. හැබැයි සමහරට එයා උදේ අනුකෝපයක් කාලා දවල් අනුකෝප දෙක කාලා ඉන්නවනේ. හැබැයි හැමදාම විතර දවල්ට අනුකෝප දෙක තමයි. අර එකම ප්‍රමාණ කන්න ඕනේ කියන එක හයිලයිට් කරන්න ඕනේ. ඔව් එතකොට වාසන දැන් ඔයා කිව්වා දැන් ඒක සාමාන්‍ය ෆික්ස් එකක් ගන්න වෙනවා. දැන් උදේට ප්‍රමාණයක් දවල්ට එක ප්‍රමාණයම ගන්න වෙනවා හැමදාම මේ විදිහට. දැන් උදේට සමහර වෙලාවට සමහර අය රොටි කනවා. ඒතර ඕක කොහොමද අපි හදාගන්නේ කියන්නේ? දැන් ඒතකොට රොටියයි බත් එකයි කොහොමද අපි එයාලට ගන්න ඕනේ? ඒක මෙහිමයි. දැන් ඔයා අපිට උනත් දැන් කෙනෙක් හිතන්නකො උදේට බත් අනුකෝපයක් කන කෙනෙක් ඊළඟ දවසේ රොටි කන්න හිතෙනවා නම් ඉන්දියාප්ප කන්න හිතෙනවා නම් ඒතර බත් අනුකෝප එක ප්‍රමාණයෙන් ඉන්දියාප්ප වලින් ගන්නවා නම් ඉන්දියාප්ප සාමාන්‍යයෙන් 6ක් 7ක් වගේ ප්‍රමාණයක් තමයි වැටෙන්නේ. දැන් කඩල ගත්තත් එහෙමයි කඩල සාමාන්‍ය ඔව් ඒක බත් වලටම සමානව වගේ තමයි යන්නේ. ඇත්තටම දියවැඩියාවට වඩා හොඳයි. ඒක තමයි. මොකද ඒකේ ප්‍රෝටීනුත් එක්ක තමයි එන්නේ. අපි දන්නවා ප්‍රෝටීන් තියෙන ඒවා ගත්තාම සීනි පාලනය ගොඩක් හොඳ වෙනවනේ. ඔව්. එතකොට දැන් ඒ වගේ දැන් මම මේ ඇත්තට මට මේ කියද්දි මතක් වුණේ මගේ පේෂන්ට්ස්ලා බලද්දි මම මේක පාවිච්චි කරනවා මේ දැන් සමහර අය රොටි කනවනේ. නේද? රොටි කනකොට මම ඔයාලට පෙන්නන්න දැන් ඔයා කිව්වනේ බත් අනුකෝප එක ප්‍රමාණයක දැන් ඒතර රොටි කනවා නම් දැන් අර බත් අනුකෝප භාගයක ප්‍රමාණයක රොටි වලින් ගත්තොත් මේක අඟල් භාගයක විතර මහත එකක් කියලා හිතන්නකෝ. මේ පේෂන්ට්ස්ලා පෙන්නන්න තියන් ඉන්නේ නේ. ඔව් ඉතින් ඒක මිනිස්සු සමහරක්ලට හිතනවානේ මේ අපිට රොටි රොටි එක සයිස් එකට හදනවා. දැන් කඩවල සමහර රොටි පොඩි රොටි තියෙනවා සමහර. ඒක තමයි. දැන් මේ වගේ සයිස් රොටියක් කනවා කියන්නේ සාමාන්‍ය බත් අනුකෝප භාගයක්. දැන් රොටි මේ වගේ දෙකක් කෑවොත් තමයි බත් අනුකෝප. අනුකෝප වෙන්නේ. ඒතර අර ඒ වගේ දැනුමක් තියෙන එක වටිනවා. පාන් වල ගත්තත් අපි අර ග්‍රෑම් 450 පාන් ගෙඩිය පෙති 9කට කැපුවාම එක පෙත්තක් බත් අනුකෝප භාගයකට වගේ සමානයි. එළවලු ගන්නකොට දැන් සාමාන්‍ය අපි පිඟාන දැන් අපි දීවැඩිය කෙනෙකුට කියනකොට මම සාමාන්‍ය එළවලු වැඩිපුර කන්න කියනවා. ඔව්. ඒකට එළවලු සාමාන්‍ය කොහොමද දැන් එළවලු දැන් අලුතින් කියනෝනේ පාට එළවලු තියෙනවා හොඳයි කියලා. මම නිකන් සර්ච් කරාම මට නිකන් රේන්බෝ කලර්ස් වලින් කන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකක්ද ඒක ඇත්තට මට ඇත්තටම දැනගන්න ඕන තිබුණේ ඒක. ඔව්. ඇත්තට මේක මේ මාර වටිනවා. ඔව්. පොඩක් අර ඒවා දැන් ඩිස්කරේජ් වෙන ගානක් තියෙන නිසා මේ දැන් අපි ලෙවලු ගත්තාම විශේෂයෙන් දියවැඩියාවට මම මේක විශේෂයෙන්ම වැදගත් මේ දියවැඩියාවේදී දැන් මේ ලෙවලු වර්ග ගන්නකොට අපි ඉස්සෙල්ලා ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එහෙම කියලා කතා කරේ සීනි වැඩි වෙන වේගෙ. දැන් කෙනෙකුට දැන් රොටි
ඉන්දියාප්පේ ඒ වගේම කණ්ඩ ගියාම වුණත් අර ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක වැඩි වෙන එක පාලනය කරගන්න මේ එළවලු වටිනවා. මොකද ඒකට හේතුව අර එළවලු වල තියෙනවා මේ ලොකු මේ ෆයිබර් කන්ටෙන්ට් එකක්. අර ෆයිබර් හොඳ නෑ කියලා කතා කරාට ඒ ෆයිබර් කන්ටෙන්ට් එකෙන් අර වේගෙන් සීනි වැඩි වෙන එක පාලනය කරලා දෙනවා. ඒක නිසා දැන් අර කෑම කනකොට ඔයා වුණත් ඔයාගේ පේෂන්ට් කෙනෙකුට කෙනෙක් බත් කනවා නම් ස්වභාවිකවම ටිකක් එළවලු පලා වර්ග වැටෙනවා. හැබැයි ඉන්දියාප්ප ඔය රොටි වගේ ඒවා කන්න කැමති නම් පවුනේ දැන් අපිට කන්න කැමති වෙන්න පුළුවන් නේ. හැබැයි පොඩ්ඩක් අර අඩුම ගානේ එළවලු දාපු සුප් එළවලු මස් වර්ග දාපු සුප් එකක් නැත්තම් තඹපු එළවලු ප්ලේට් එකක් නේ අර එහෙම දෙයක් හරි අර අරකට එක්කලා එකතු කරගන්න අපි උනන්දු කරගන්න. හැබැයි ඒකත් එක්කම ප්‍රෝටීන් ගැන මතක් කරන්නත් ඕනේ. ඒක තමයි. ප්‍රෝටීන් අපි කොහොමත් බත් පිඟානෙන් 4න් එකක් ප්‍රෝටීන් තියෙන්න ඕනේ කියලා කියනවා. මොනවද කොහොමද 4න් එකක්ම කන්නේ කියන එකත් ඉතින් ප්‍රශ්නයක් ඇත්තටම ලෙඩුන්ට. මෙහිමයි. දැන් ඇත්තටම මේ දියවැඩිය ලෙඩුන්ට කව්පි කඩල මුංගට වලින් අර අමතරව බෝනස් එකක් වගේ ප්‍රෝටීනුත් එක්ක එනවා. ඒක ඇත්තටම වාසියක්. ඔයා හිම කිව්වත් අර අපි දැන් හැමෝම මේ හැමදේම කරන්නේ ලෙඩ රෝග වලින් බේරෙන්නනේ. ඒ නේද ඩයබටික් හැදුනොත් එහෙම ඇති හරි කරදරයක් නේ නේද? ඒ නිසා අර ඒක වියදම ගැන කිව්වත් පොඩක් ලෙඩුන් අපි උනන්දු කරන එක වටිනවා සහ අර අඩු වියදමකින් ගන්න පුළුවන් ප්‍රෝටීන් දේවලුත් තියෙනවනේ. සහ දැන් ওই බිස්කට් වර්ග වල අපි දැන් මෙච්චර වෙලා කතා කරා මාර විදිහට මිනිස්සු කනවා. කොච්චර දැන් සල්ලි නැහැ කිව්වත් බිස්කට් කනවා. නේ? ඉතින් අර ඒවට වියදම් කරන සල්ලි ඒව මාර ගණන්නේ. අපිට ගෙදර යන ගමන් බිත්තර ටිකක් අරන් යන්න පුළුවන්, කරවල ටිකක් අරන් යන්න පුළුවන් නේ. අර ඒ වගේ දේවලුත් අපිට ඉතින් මේ අපි අර හිතුවට ඒක තමයි. අනිත් එක සමහරවිට දැන් ඩෙසර්ට් කියන ඒවා ඇත්තටම ඩයබටිස් අයට අපි ගොඩාක් ඩෙසර්ට්ස් දැකලා තියෙනවා. අයිස්ක්‍රීම් ඒවා යෝගට් ඕවා අපිට කියන්න බෑ ඇත්තටම. දැන් ඩයබටික් කෙනෙකුට ගන්න කියලා. නමුත් පළතුරු ගැන කියන්න පුළුවන්. හැබැයි පළතුරුත් හැමදේම අපිට හොඳයි කියලා කියන්න බෑ. ඩෙසර්ට් එකක් විදිහට ගන්න. ඩෙසර්ට් එක ගන්නකොට කොයි වෙලාවට වගේ ගත්තොත් හොඳ සාමාන්‍යයෙන්. කාපු ගමම කනවා සමහර පළතුරු. ඔව්. හැබැයි ඉතින් ඇත්තටම අර කාපු ගමන් ලොකු කාබෝහයිඩ්‍රේට් ලෝඩ් එකක් ඇවිල්ලා නිසා ඒ වගේ නැතුව අර අතර මැද්දෙන් මොකද ඇත්තටම දැන් එයාට මේ ඇඟ ටිකක් මහත වැඩි ඇඟ පාලනය කරගන්නත් ඕනේ නම් අර අරකට එක්කම දැන් බඩ පිටිලා තියෙන වෙලාවෙම කන්නේ නැතුව අතර මැද අර දැන් ඔය කියන බිස්කට් ඒ කන වෙලාවට පාවිච්චි කරන්න කමක් නැහැ. හැබැයි දියවැඩියාවේදී චුට්ටක් ඇත්තටම සීනි පාලනයම දැන් දියවැඩියාවෙත් එක ස්ටේජස් තියෙනවා. සමහර අය සීනි පාලනය හොඳටම හොඳ නැහැ. අවුරුදු ගාණක් දියවැඩියාව තියලා ඉතින් ඒ වගේ කෙනෙකුට උනත් ටිකක් අපි නිතර කෙසෙල් කන්න ගොඩාක් ඉදුණු කෙසෙල් ගොඩාක් ඉදිච්ච ගස් ලැබු නිතර කන්න උනන්දු කරන්නේ නැහැ. හැබැයි එහෙම කියන්නේ මේ 100% කන්න එපාම කියනවා නෙමෙයි. අපිට ඇත්තටම ඒක තමයි. එනේ ඒක මොකද මම නොකියන දෙයක් තමයි දැන් ඔය එළවලු පළතුරු වල මේ උදිත තියෙනවානේ පාට. ඔව්. දැන් අපි දැන් හිතනවට වැඩි ලොකු අපි කතා නොකරන දෙයක් තියෙනවා. ඕකේ තියෙනවා ෆයිටෝකෙමිකල් කියලා කියන්නේ. ඒ ෆයිබර්ත් එක්කලා දැන් පාට එළවලු දැන් ලෝකේ වැඩිපුරම ප්‍රොමෝට් කරන රේන්බෝ ඩයට් එක. මෙඩිටේරියන් ස්ටයිල් ඩයට් කියන එක. රේන්බෝ ඩයට් එක මම දැක්කේ සර්ච් කරාම ඇත්තටම ළඟදී ඔව්. ඒක මේ එළවලු පළතුරු වල පාට වැඩි වෙන දැන් අපි වයසට යනකොට අපි අකමැති දේවල් තුනක් අපි ලෙඩ හැදෙන්න නැතුව ඉන්න කැමති. විශේෂයෙන් දියවැඩියා ප්‍රෙෂර් ඔය වගේ. විශේෂයෙන් පිළිකා කැන්සර් හැදෙන එක. ඉතින් අනිත් එක අපි වයසට යන්නේ නැතුව ඉන්න එක. අපි හැමේ පාට කොණ්ඩේ වැවෙන එක අපේ නියපොතු. අන්න ඒවට අර මයික්‍රෝ නියුට්‍රියන් කියන සයිඩ් එක හම්බ වෙන්නත් මේ එළවලු පළතුරු හරි වටිනවා. ඔව් ඒක තමයි. සහ ඒවැය තියෙන අර ෆයිබර් තියෙන්නේ. ඔය අහලා තියෙනවද ගට් මයික්‍රෝබයෝම් එක කියන එක? ඔව්. අහලා තියෙනවා. ඒක දැන් අර ගොඩක්ම කතා වෙන එකක්. මොකද ලංකාවේ තාම එච්චර මේක මේ ට්‍රෙන්ඩින් නෑ. එකටත් ගොඩක් වෙලාවට අපි ගට් මයික්‍රෝබයෝම් දැන් අද පිට රටවල උන ගොඩක් ඒවා ට්‍රෙන්ඩින් වෙනවා. ඉතින් වාකිනේ දැන් කාට හරි වුණත් දැන් තමන්ගේ රූපේ ගැන වුණත් හිතනවා නම් මේ බඩවැල් වල තියෙන බැක්ටීරියාව නිරෝගීව තියාගන්න එක හරි වටිනවා කියලා දැන්. ඔව් මට එක මේ දෙයක් රූපේ ගැන කිව්වෙන් පස්සේ මතක් වුණා. ගැන ළමයි කාව. ඒ කියන්නේ ළමයි ඇත්තටම රූපෙන් සාමාන්‍ය ප්‍රමාණයේ ඇඟ තියෙනවා. නමුත් එයාට තව කෙට්ටු වෙන්න ඕනේ. අද ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා එකක් ට්‍රෙන්ඩින් වෙනවනේ. ඉතින් එයා ඇත්තටම ෆාස්ටිං එක තමයි මගෙන් ඇවිල්ලා ඇහුවේ. මම පැය 16ක් ෆාස්ටිං ඉන්නකොට ඩොක්ටර් කමානන්ද මගේ ඇඟේ ෂේප් එක හදා ගන්න ඕනේ කියලා. ඔව්. ඒකට ඇත්තටම මේක මොකද කියන්නේ? නියම දැන් ගට් මයික්‍රෝබයෝම් එකටත් ඕක මම හිතන්නේ බලපාන මම දන්න විදිහට. ඒ කියන්නේ මේ ගට් මයික්‍රෝබයෝම් එකට නම් ඇත්තටම විශේෂයෙන් අර ගන්න එළවලු පළතුරු අඩු වුණාම මේ ස්වභාවික ආහාර අඩු වුණාම එන එකක් තියෙන එක දිගට කතා කරන්න ඕන එකක්. ඒක තමයි. අපි දැන් අර ඔය අර කිව් එක ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගැන කිව්වනේ හොඳද නරකද කියන එක නෙමෙයි. එහෙමයි. ඒක අර මේ දැනට දැන් අපි දැන් කතා කරන එවිඩන්ස් එකනේ අපි කතා කරන්නේ හැමතිස්සෙම. අපි සාමාන්‍යයෙන් අපි ලෙඩෙකුට කියන්නේ මොන හරි දෙයක් ඉතින් අපි එවිඩන්ස් තියෙන්න ඕනේ. අපි බලලා මේකේ සමීක්ෂණ වලින් මේ ඔප්පු වෙලා තියෙනවා විතර අපි ලෙඩට කියන්නේ නැත්තම් බෑනේ ඇත්තටම. තාමත් අපිට 100%ක්ම මේකම අනිවාර්ය කියන්නේ මුළු මිනිස්සු හැමෝම ගත්තාම පොදුවේ හැමෝම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න කියලා අපිට බල කරන්න බෑ. ඒක තමයි. කෙනාගෙන් කෙනාට එක වෙනස්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ
මේ ඩයබටිස් හරියටම කන්ට්‍රෝල් නැති කෙනෙක් එකපාරට උදේ කෑම වේලම නැති කරලා දාලා ඉවර වෙලා ගන්න එකේ දැන් එයාගේ ෂුගර් කන්ට්‍රෝල් වෙනවා ඇත්ත. ෂුගර් කන්ට්‍රෝල් වෙනවා සමහරට ඇඟේ බරත් අඩු වෙනවා. හැබැයි ඔය නොපෙනෙන දෙයක් තමයි මේ ෂුගර් කන්ට්‍රෝල් එකත් එක්ක මේ දිගු කාලිනව ගත්තාම ඩිමෙන්ෂියා වගේ ලෙඩ මොකද අපේ හැමතිස්සෙම අපේ මොලේට එක වේගකින් ග්ලූකෝස් එන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක කැල්කියුලේෂන්ස් තියෙනවා. ඒතර ඒ විදිහට ආවෙ නැතුනම අපේ මොලේ සෛල මේ හાર્ට් එකේ ඒවා හරි විදිහටම ඒවා වැඩ කරනවද නැද්ද කියලා පරිශෝධන වලින් තාම තහවුරු කරලා නැහැ. තහවුරු කරලා නැහැ. ඒක නිසා ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකේ සමහරලාට ඒ විදිහේ සංකූලතා එන්න chance එකක් තියෙනවා නේද? තව අනිත් වැදගත්ම එක දැන් මම ගොඩක්ම උනන්දු කරන අපේ ලෙඩුම හොඳට ප්‍රෝටීන් ගන්න. සහ මේ ප්‍රෝටීන් ගැනීමේදී අර දවස් ඇතුළත බෙදාගෙන ගන්න ඕනේ. දැන් කෑවා කියලා එක මේ දැන් අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් අපි හිතමුකෝ පැය 16ක් නොකා ඉන්න වටක් කන එක දැන් ගොඩක් ප්‍රසිද්ධව කරනවා එක හොඳයි. හැබැයි ඒ වුණාට දැන් ඔයාම හිතන්නේ චුට්ට පැය 8යි නේගා කන්නේ. ඔව්. ඒතර ඔය පැය 8 ඇතුළත යාර ප්‍රෝටීන් ආහාර ටික ගන්න එපා. ඔක්කොම ගන්න වෙනවා. ඔව්. නැත්තම් ප්‍රෝටීන් මසල්ස් නේ ඔක්කොම ඒ විදිහ වෙලා යන්නේ. අර ඒගොල්ලන්ගේ සාකුපීනියා එකක් එනවා ඇත්තටම සමහරවල්. ඔව් අර එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ට්‍රෙන්ඩ් එක වෙන්න පුළුවන් ඇත්තටම කියන්නේ. දැන් සමහරත් මම සමහර පේෂන්ට්ස්ලාට ඒක රෙකමන්ඩ් කරන වෙලාවල් තියෙනවා. ඔව් ඒක ඇත්තටම කලබලයි අපි ගමුකෝ ටීචර් කෙනෙක්. දැන් මට ඇත්තටම ලෙඩෙක් ආවා ටීචර් කෙනෙක්. ඊට ළමයි ඉන්නවා 3 දෙනෙක්. ඔයා උදෙන්ම කෑම හදාගෙන ළමයිටත් කෑම උතලා හස්බන්ඩ්ගේ කෑම එකක් දීලා එයාත් ওই ටික කෑම ටික උතාගෙන සාරියත් පටලගෙන ඉස්කෝලේට යන්න ඕනේ. ඒතර දැන් ඒ වගේ කෙනෙකුට උදේ වාඩි වෙලා උදේ කෑම කන්න වෙලාවක් නැහැ. ඔව් හැබැයි මටත් එනවා දැන් ඩයබටිස් පේෂන්ට්ස්ලා. දැන් එයා ඩයබටිස් එයා කියනවා මම උදේට නැගිටලා දැන් තේක බීලා බබාට කෑම හදලා හස්බන්ඩ් ගෙදරින් ගියයින් පස්සේ තමයි මම කෑම කන්නේ 10ට විතර. අර ඒක ෆාස්ටින් එකක් ඕවා ෆාස්ටින් එකක් එයා ඉන්නවා. අන්න ඒක තමයි දැන් අර වගේ ටීචර් කෙනෙකුට සමහරට උදේ ස්කිප් කරා කියලා දැන් එයාගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්කලා ඔව් මොකද ඒක ප්‍රැක්ටිකලිත් වෙන අපිට කරන්න දෙයක් නැහැ. ඒක තමයි. හැබැයි දැන් අර වගේ ගෙදර ඉන්න කාන්තාවක් නම් ඒක ඇත්තටම මේ අර එච්චර දුක් විඳගෙන මොකද මට තව උදාහරණයක් තව එකක් වාට කියන්න හිතෙන්නේ මට මේ ප්‍රී ස්කූල් එකේ මේ මොන්ටිසෝරි ටීචර් කෙනෙක් කියනවා මේ ළමයි උදේට කාලා ඉන්නේ නැහැ මොකද අම්මයි තාත්තයි දෙන්නම මහතයි කියලා උදේට කන්න හැලු ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. ළමයට කෑම හදන්නේ නැහැ. ළමයාට ඒකුණ අම්මලා යාර ඒක ඒ ෆැමිලි එකේ කල්චර් එක ඉස්සර කට්ටිය එකතු වෙලා කෑම කාලා එහෙම හිටපු පවුලක්. ඒක තමයි. අර දැන් අපි කෑම කියන්නේ ඇඟේ බර විතරක්ම නෙමෙයිනේ නේද දෙයිනේ දැන් අපි උන එන්ජොයි කරනවනේ කෑම. දැන් අර ඉවෙන් අර ඒ වගේ ගැටලුත් ඉතින් එනවා නේද? ඒක තමයි තියෙන වැඩි නේද සාමාන්‍යයෙන් ඉතින් අර හොඳ නෑ කියන්නත් බෑ හොඳ කියන්නත් බෑ අපිට තාම එවිඩන්සස් නෑ ඇත්තටම මොකද දැන් හරියටම කියන්නේ නේද? ඔව්. ඒක තමයි. කොහොම හරි මට අර මම මෙච්චරක් දැන් අවුරුදු 12ක් විතරම මේ පැත්ත බලන හින්දා දැන් හොඳට ජිම් යන පිරිමි ළමයි ගොඩක් මාංශ පේශී වර්ධනයට එක්සර්සයිස් කරනවා නම් ඒ වගේ කෙනෙකුට එහෙම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වගේ නැතුව එයාගේ මාංශ පේශී වර්ධනයට අදාළ වෙලාවට 3 වේල කෑම අරගෙන ඕන වෙලාවට ප්‍රෝටීන් අරගෙන එහෙම කරන එක ඉතාලම වැදගත්. ඇත්තටම ඕනේ. ඔව් දැන් අපි මුලින්ම කතා කරේ ඉතින් මුලින්ම කතා කරේ දියවැඩියා පරම්පරාව යනවාද කියන එකනේ. පරම්පරාව යන chance එක තියෙනවා. අපි දෙවෙනි වර්ගයේ දියවැඩියා පරම්පරාව යනවා කියලා කිව්වනේ. හැබැයි ඉතින් අපි අර කියපු විදිහට මේක මේ පරම්පරාවෙන් ගියත් ඒකට ෆැක්ටර්ස් ෆැක්ටර්ස් ටිකනේ ඉතින් අපි ඒවා හදාගන්න ඕනේ. ඒක මේන්ලි ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන්ස් තමයිනේ. අපේ අතේ තමයි වැඩි තියෙන්නේ. අපි ඉතින් හරියට පේෂන්ට්ස් වලට ඇඩ්වයිස් කරන්න ඕනේ ඉතින්. කොච්චර කිව්වත් ඉතින් උදිත මේ කට හින්දනේ මාළුවත් නැහින්නේ. ඒක තමයි. නේද? කිව්වට ඉතින් අපි ඒක නෙමෙයි මේ අපිට දැන් මීටින් එක. ආ ඔව් මීටින් එක නේද යන්න ඕනේ නේද? යමුද ඔවත් යනවද? මමත් එකට යනවා. ඔව් මමත් එකට යනවා. හරි හරි. Okay.